හෙලෝ යාළුවනේ, ඉතින් ඔයාලට කොහොමද? අදත් මම අලුත් වීඩියෝ එකක් කරගෙන ආවා. ඉතින් යාළුවනේ, මම subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔන්න යාළුවනේ බලන්න අනිවාර්යෙන් share කරන්න. ඉතින් යාළුවනේ අපි වැඩි කතා බහ නැතුව කෙලින්ම අපේ වීඩියෝ එකට යමු. අපි කතා කරන්නේ සීබ්‍රා මසුන් අභිජනනය ගැන. ඉතින් යාළුවනේ මෙයාලගේ අභිජනනය ගැන කතා කරනකොට අපිට කතා කරන්න තියෙන ප්‍රධාන දෙයක් තමයි ඉතින් හැම වීඩියෝ එකකම මේල් ෆීමේල් හොයාගන්න එක. ඒක ඉතින් විශේෂයෙන් දැන් මේ සීබ්‍රාලයි කියලා විශේෂයෙන් මට කියන්න දෙයක් නෑ. මොකද මම ගොඩක් වීඩියෝ වල ඔයාලට පැහැදිලි කරලා දීලා තියෙනවා මේල් ෆීමේල් කොහොමද වෙන වෙනම හොයාගන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට අපි මේල් ෆීමේල් හොයාගන්නවා. ඔය විදිහට කිව්වම සමහර අයට ප්‍රශ්න ඇති කොහොමද මෙයාලා අඳුරගන්නේ අර මේ. ඔන්න යාළුවනේ ඔයාලට මේ වීඩියෝ ටික බලා ගන්න පුළුවන්. ගැහණු සතා කියන්නේ ෆීමේල් සත්‍යය පිරිමි සතාට වඩා ගොඩක් මහත ස්වභාවයක් තියෙනවා. ඔයාලට ලේසියෙන්ම අඳුරගන්න පුළුවන් සීබ්‍රාලාගේ මේ විදිහට. එතකොට මේ පිරිමි සතා කලර් එක වැඩි ගැහණු සතාට වැඩිය. ඒ වගේම හීනි දිග ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය දේවල් වලින් ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. එතකොට ගුද වලට බලලත් අපිට මේ දේවල්ටම හඳුනා ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් දැන් අර එකම දේ දිගටම කියන්නේ නැතුව මේ විදිහට කියන්න ඔයාලට මේ වෙනකොට එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. මගේ වීඩියෝ බලලාම හරි ඔයා මේ වෙනකොට දන්නවා මවුස් අද්දු කොහොමද වෙන් කරගන්නේ කියලා. ඉතින් යාළුවනේ මම නම් කරන්නේ බ්‍රීඩින් එකට කලින් මෙයාලා වෙන් කරලා තමයි තියාගන්නේ. ගැහණු සත්තු වෙනම පිරිමි සත්තු වෙනම. ඉතින් යාළුවනේ එහෙම වෙන් කරලා තියාගත්තම මෙයාලගේ ගැහණු සතාගේ බඩ හොඳට පිම්බෙනවා. ඒ කියන්නේ එයාගේ බඩේ හොඳට බිත්තර හැදෙනවා. ඒ වගේම පිරිමි සතා නිදාසේ එයාගේ කෑම වීම ටික කාලා පාඩුවේ ඉන්න එක තමයි කරන්නේ. අන්න එතකොට අපිට ඇත්තටම ගොඩක් හොඳ බිත්තර ප්‍රමාණයක් ගන්න පුළුවන්, සාර්ථක පැටව ප්‍රමාණයක් ගන්න පුළුවන්. මේ කොහෙවත් තියෙන නීතියක් නෙවෙයි යාළුවනේ. මම මේකත් හදා බලලා කරන දෙයක්. ඒකයි මම ඔයාලට කියන්නේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට අපි මේල් ෆීමේල් වෙන් කරගත්තාන් පස්සේ අපිට මෙයාලගේ ටැංක් එක හදාගන්න තියෙනවා. ටැංක් එක මෙන්න මේ විදිහට තමයි හදාගන්නේ. මම මේ විදිහේ දැලක් පාවිච්චි කරලා තියෙනවා. මේ දැලේ තියෙන්නේ චූටි සිදුරු. මේ වගේ මාළුන්ට රින්ගන්න බෑ. ඒ වුණාට මෙයාලගේ බිත්තර ටික ඔක්කොම ටැංකිය යටට වැටෙනවා. එතකොට මාළුන්ට මෙයාලගේ බිත්තර කන්න බෑ. බිත්තර 100%ක්ම ආරක්ෂා වෙනවා. ඒ වගේම මාළුන්ට මේකෙන් මේ රින්ගල යන්නත් බෑ. ඉතින් එතකොට යාළුවනේ දැන් මෙයාලට මෙහෙම දාපුවම මෙයාලා අනිවාර්යෙන් ටැංකියෙන් එළියට පනින්න බලනවා. ඒ නිසා අනිවාර්යෙන් මෙයාලගේ ටැංක් එක උඩින් කවර් කරන්න. ඒකට ගොඩක්ම හොඳම දේ තමයි යාළුවනේ මදුරු දැලක් ඔය පාවිච්චි කරන එක. මොකද එහෙම නැත්නම් ඔයාලට මේකට අනිවාර්යෙන් එයා පම්ප් එකක් දාන්න වෙනවා. මොකද මේක බිත්තර හැච්චෙන්න එයා පම්ප් එකක් අවශ්‍යයි. නමුත් මේකේ මදුරුව බිත්තර දාන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. එහෙම වුණොත් ඔයාට පැටවුන්ට කලින් මදුරු කීටයෝ ගොඩක් වාගේ ටැංක් එක බලා ගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් ඒක අත්‍තරම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ගොඩක් පොඩි ටැංක් එකක් වගේ දාගත්තොත් ඔයාට මේ මදුරු කීටයෝ ටික අයින් කරගන්න හරි පුළුවන්. හැබැයි අපි සාමාන්‍යයෙන් බ්‍රීඩ් එකක් කරනකොට ලොකු මාළු ප්‍රමාණයක් දාගෙන ලොකු මවුස් සත්තු ප්‍රමාණයක් දාගෙන තමයි වැඩේ කරන්නේ. එතකොට යාළුවනේ අපිට මේ වැඩේ කරගන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම ටැංක් එක කවර් කරගන්න මදුරු වලට බිත්තර දාන්න බැරි වෙන විදියට. එහෙම නැත්නම් අනිවාර්යෙන් බිත්තර දැම්මෙන් පස්සේ හරි හොඳ යාපම් දෙක තුනක් දාලා වතුර එක කැලත්තෙන විදියට තියාගන්න. එතකොට මදුරුව බිත්තර දාන්නේ නැහැ. ඉතින් යාළුවනේ මේ විදියට කරගන්න පුළුවන්. ඊට අමතරව තව දෙයක් කියන්න ඕනේ නම් මම මේ ටැංක් එක හදලා තියෙන්නේ එක ගැහණු සතෙක්ගේ බිත්තර ගන්න විතරයි. ඒක හොඳට මතක තියාගන්න. එක ගැහණු සතෙක්ගේ බිත්තර ගන්න විතරයි මේ පොඩි ටැංක් එකක් මම පාවිච්චි කරන්නේ. එතකොට යාළුවනේ අපිට මේ ඉන්න මවුස් සතාගේ පැටවු ටික බිත්තර ටික හරියටම ගන්න පුළුවන්. මොකද නැත්නම් අපි ලොකු ටැංක් එක පොඩි ටැංක් එකකට මාළු ලොකු පිරිසක් දැම්මොත් අපිට මේ වැඩේ හරියට කරගන්න බැරි වෙනවා. මේකේ ඇමෝනියා මට්ටම ඉහළ යනවා. ඒ වගේ මෙයාට බිත්තර හරන්න ඉඩ මදි. මෙයාට හොඳට පීනන්න ඉඩ තියෙන්න ඕනේ. ඒකයි අර අඩිය ටැංක් එකකට මවුස් සත්තු දෙන්නෙක් දාන. ඒ කියන්නේ ගැහණු සත්තු දෙන්නෙක් දාගත්තා නම් හොඳටම ඇති. يعني ඊට වැඩිය දාගන්න පුළුවන්. දැම්මොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒකයි මම මේ විදිහට කියන්නේ. ඉතින් යාළුවනේ මෙන්න ඔය විදිහට මම මේකට මවුස් සත්තු ටික එකතු කරගන්නවා. මුලින් ගැහණු සතා එකතු කරලා පොඩ්ඩක් කළා තියලා එතනින් පස්සේ මම පිරිමි සත්තු ටික එකතු කරනවා. බ්‍රීඩින් එකට ලොකු වෙලාවක් යන්නේ නැහැ යාළුවනේ. සාමාන්‍යයෙන් පැය 3ක් 4ක් යනකොට මෙයාලා බිත්තර දානවා.
සාමාන්‍යයෙන් යනකොට ඔයා කරන්න හොඳම වැඩේ ඔයා ලොකු බ්‍රීඩ් එකක් කරනවා නම් හවස් වරුවේ දාන 3ට 4ට ටික මාළු ටික ටැංක් එකට දාලා පහුවදා 10 11 වගේ වෙනකොට ටැංකියෙන් මාළු ටික අයින් කරගන්න. එතකොට අනිවාර්යෙන් මෙයාලා බිත්තර දාලා තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් ගෑනු සත්තුන්ගේ මඩවල් අඩු වෙලා ඒ විදිහට තියෙනවා. එතකොට මෙයාලා අනිවාර්යෙන් බිත්තර දාලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පැටව බලා ගන්න නම් දවස් 3ක් 4ක් වගේ යන්න වෙනවා. මොකද එතකොටත් මෙයාලා බිත්ති වල ඇලවිලා තමයි ඉන්නේ. අපි මේ දවස්වල අනිවාර්යෙන් මතක තියාගන්න මේ දවස්වල අපි මෙයාලාට ෆීඩ් කරන්න යන්නේ නැහැ, කැම දෙන්න යන්නේ නැහැ. දවස් 7ක් වගේ යනකොට මේ චූටි මාළුන් ටැංක් එකේ පීනනවා. ගොඩාක්ම පොඩි යාළුවනේ. ඔයාලට මම මේ වීඩියෝ එකේ පොඩි කැලලක් පෙන්වන්න බලන්නම්. ගොඩක්ම පොඩි කැමරාවටත් හරිම අමාරුවෙන් තමයි අහුවෙන්නේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට දවස් 7ක් වගේ යනකොට මේගොල්ලෝ පීනනවා. අපි එතනින් පස්සේ තමයි මෙයාලට කැම දෙන්න පටන් ගන්න. ඒ කැම දෙනකොට යාළුවනේ පළවෙනි සතිය දෙක ඇතුළත ඔයාලට බිත්තර කාමද තමයි දෙන්න වෙන්නේ. බිත්තර කාමද ඉතාම පොඩි ප්‍රමාණයක්. බිත්තර කාමද බිංදුවක් දෙකක් මේ වතුරට වැටුණා නම් ඉතින් මම මේකට දාන්නේ බිංදුවක් හෝ දෙකක් විතරයි. ඒ කරලත් ඔයාලට පුළුවන් නම් වතුර එක පොඩ හරි අයින් කරලා පුරව ගන්න. ඒකත් ගොඩක් හොඳයි මාළු ලොකු වෙන්න. ඒක ලොකු ප්‍රමාණයක් නෙවෙයි. සාමාන්‍යයෙන් වතුර තියෙන ප්‍රමාණයෙන් 20ක් 10ක් වගේ ප්‍රමාණයක් අඩු වැඩි කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒක කරගද්දිම ගොඩක් පරිස්සම් වෙන්න. මොකද මාළු ගොඩක් පොඩි ඔයාලට පේන්නේ නැහැ. මෙයාලා එළියට යන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට කරගන්න අපි සති 2ක් හෝ 3ක් බිත්තර කාම දුන්නාන් පස්සේ ඔයාලට පුළුවන් නම් ගොඩක් හොඳයි ඩීකැප් ඩැෆ්නියා මොයිනා මේ වගේ හොඳ මේ කෑම එකට යන්න. මොකද ඒතර මෙයාලගේ වර්ධන වේගය වගේම මෙයාලගේ කලර් එකත් ගොඩක් හොඳට වැඩි වෙනවා. එහෙම බැරි නම් ඔයාලට පුළුවන් තවත් ඔප්ෂන් තියෙනවා. මොකද දැන් මේ ඉස්සෝ බිත්තර වගේ වේලපුවක් තියෙනවා. ඒවා ඔයාලට කුඩු කරලා පවුඩර් කරලා ගන්න පුළුවන්. එතකොට තව තියෙනවා යාළුවනේ Apex මේ වගේ මේ හොඳ බ්‍රෑන්ඩඩ් පැලට් තියෙනවා පවුඩර් විදියට. මෙන්න මේ පවුඩර් පැලට් අරගෙන ඔයාලට බිත්තර කහමදත් එක්ක හොඳට පොඩි කරලා බිංදු 2 3ක් දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයා තව සතියක් දෙකක් යනකොට මෙයාලා මාළු ටිකක් හොඳ පේන තත්ත්වයකට එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් දැන් අර කලින් දාපු විදිහටම අපි හොඳ පැලට් එකක් කුඩු කරලා ගන්නවනේ. ඒකම චූටි බෝල වගේ හදලා මේ ටැංක් එකට දාන්න පුළුවන්. ඒකට ඒගොල්ලෝ එතෙන් ඇවිල්ලා කනවා. ඒ විදිහට යාළුවනේ මෙයාලා ෆීඩ් කරගන්න පුළුවන්. මේ විදිහට තමයි මෙයාලගේ බ්‍රීඩ් එක කරගන්නේ. හරිම ලේසි. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට කරගන්න. මොනවාරි මට මග අරුණක මොනවාරිම දෙයක් තියෙනවනේ යාළුවනේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මගේ WhatsApp එක තියෙනවා. තව විස්තර දැනගන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න. මම කියලා දෙන්නම් ඕනම දෙයකට මම උදව් කරනවා. ඉතින් යාළුවනේ මම subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. නොදන්න ඕනම දෙයක් දැනගන්න මට comment එකක් දාන්න. මම ඔයාලට පුළුවන් වෙලාවට අනිවාර්යෙන් උත්තරයක් දෙනවා. ඉතින් යාළුවනේ අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.